ඔව් දැන් ලාල්කාන්ත දැන් කටයුතු කරන්නේ හරියට මේ ගොවි ජනතාව මහා කරදරකාරෝ වගේ පිරිසක් හැටියටනේ සලකන්නේ දැන්. දැන් මේ හාල් ඇටයක්වත් ආනයනය කරන්නේ නැහැ කියලා ආපු ආණ්ඩුවක්. හාල් ඇටයක් මේ ගොවි ජන ආණ්ඩුවක්, නිර්ප්‍රභු ආණ්ඩුවක් කියලා ආපු ආණ්ඩුවක්. දැන් මොකද කරන්නේ? දැන් ලාල්කාන්ත ගොවි ජනතාවට තර්ජනය කරනවා. හරිනම් ලාල්කාන්තගේ හෘද සාක්ෂිය තිබ්බනම් එක කුණු හිසක් තරම්වත් තර්ජනය කරන්න ඕනේ කාට? තමන්ගේ සහෝදර ඇමතිට වසන්ත හාල් ඇටයක්ව ගේන්න එපා අපි කියලා එහෙමයි කියලා. අපි නම් හිටපු ආණ්ඩුවල එහෙමයි. නැගිටින ජැටි විකුණන්න හදනකොට අපි විකුණන් දුන්නේ නැහැ. අපි අනුන්ගේ ආණ්ඩුවල ඉඳ. මේ තමන්ගේ ආණ්ඩුව. හාල් මෙට්‍රික් ටන් 1,50,000ක් කියනවා කෘෂිකර්ම ඇමතිින් දැන්. අනිත් එක මේ කෘෂිකර්ම ඇමතින කෙනා කිව්වේ දැන් අපි නැහැ කියලා මේ අපිට ඕන දේවල් අපිම වවාගෙන කනවා කියලා. ඉතින් ලාල්කාන්තලට දැන් මේ ආතතිය වැඩි වෙලා තියෙන අනාරක්ෂිත බව ඇති වෙච්ච හින්දා ලැජ්ජයි. දැන් හරක්ට අන්දනවා, මී හරකුන්ට ලාල්කාන්තල වන්දනවා, මෝඩීන්ට අන්දනවා, පබීන්ට අන්දලා ගිනි තියනවා. ලැජ්ජයි. ගොවි ජනයාගේ නියෝජිතව වෙච්ච ලාල්කාන්තල, නිර්ධන පන්තියේ මහා නියෝජිතව වෙච්ච ලාල්කාන්තල නිර්ධන පන්ති ජනයාගේ අතින් හරක් වෙනවා, ගොන්නු වෙනවා, මී හරක් වෙනවා, මෝඩයෝ වෙනවා, ද්‍රෝහියෝ වෙනවා. ලැජ්ජයි දාලා යන්න තියෙන්නේ. ලැජ්ජාවක් බයක් තියෙනවා. ඩඩ්ලිගේ හෘද සාක්ෂිය අවදි වෙලා තිනවා පව් කියලා හරි කියනවා. ලාල් මොකද කරන්නේ? ලාල් ගොවි ජනතාවට තර්ජනය කරනවා. මොනවද ඩඩ්ලිට එහෙම හෘද සාක්ෂියක් තියෙනවා. මේ ඒ පැත්තෙන් ගත්තොත් මේ ගොවි ජනතාවට නාඩු වලට 150ක්වත් දෙන්න ඕනේ කිව්වා. වී කිලෝ එකක්. 150ක්වත් දෙන්න ඕනේ. ලාල් මොකද? අරින්නේ නැහැ. කොච්චර උද්ඝෝෂණ 100ක් කරත් අස්වනු නෙල්ලකම් වී ගවඩ අරින්නේ නැහැ. උන්න කියන කතාව. තර්ජනය කරනවා. ඒ අතින් ගත්තොත් ලාල්ට හෘද සාක්ෂියක් නැහැ. ඒක දැන් උකස් කළා ඉවරයි. ඒක බිල්ලට දීලා ඉවරයි. ඩඩ්ලිගේ හෘද සාක්ෂියක් තියෙනවා මොනවද? එහෙම හොඳක් තියෙනවා බවට පේනවනේ. රුපියල් 150කට නාඩු ගන්න ඕනේ කිව්වා ගොවි ජනතාව බහුව. ඩඩ්ලි හිටියේ ලාල්ලත් එක්කනේ.